මේ වීඩියෝව වසන්ත මුදලිගේගේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවරු මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව කෙටියෙන් සාරාංශගත කිරීම. ඔහුව 2022 අගෝස්තු 18 වෙනිදා අත්අඩංගුවට ගන්නවා. ඔහු රැඳවුම් නියෝග මත සිටියදී ඔහු වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය තමයි මෙම නඩුව පවරන්නේ. මේ කාලය වන විට වසන්ත මුදලිගේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලෙස කටයුතු කරනවා. ඒ වගේම ඔහු පහත විරෝධතාවයන්ට සිය සක්‍රීය දායකත්වය ලබා දුන්නා. ඒ අතර රුහුණු විශ්වවිද්‍යාලයේ සිසු මර්දනයට එරෙහි විරෝධතාව 2019 ඉසෙඩ්කෝ විභාග ප්‍රතිඵලවලට එරෙහි විරෝධතාව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙතුම්පතට එරෙහි විරෝධතාව 2022 අප්‍රේල් මාස ඇතිවුණු දේශපාලන විරෝධතා මෙහි විරෝධතාවල ප්‍රතිඵලයක් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. ඒ වගේම 2022 අප්‍රේල් 9 ගාලු මුහුදර ඇති වූ විරෝධතාවලදී වසන්ත මුදලිගේ සිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සමාජිකයින් සමග සෑම අවස්ථාවකදීම ඒවාට සහභාගී වුණා. ඒ වගේම ගෝඨා ගෝ හෝම් ව්‍යාපාරයේ සියලුම විරෝධතා පෙළපාලිවලට උද්ඝෝෂණ වසන්ත මුදලිගේ සිය සක්‍රීය දායකත්වය ලබා දුන්නා. මෙම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික අයිතිවාසිකම් නඩුවෙන් වසන්ත මුදලිගේ සහෝදරයා ජයග්‍රහණය ලබනවා. ඒ වගේම ඒකේ කියවෙන්නේ පොලිසිය ඔහුගේ මූලික අයිතීන් කඩ කළා කියලා. හැබැයි වන්දි පිරිනැමීමක් සිද්ධ වෙන්නේ නැහැ.